දකුණු කොරියාවේ F2R වීසා එක සම්බන්ධව උනන්දුවක් දක්වන ඔයාලට ඉමිග්‍රේෂන් එකේ පටිපාටියට අනුව ඉමිග්‍රේෂන් එකෙන් ඉදිරිපත් කරන සියලුම ලියකියවිලි සරලව මුලින්ම යාලා වීසා වර්ග කීපයකට සීමාව පනවලා තිනවා F2R වලට එන්න බෑ කියලා. එකෙන් අපිට වැදගත් වෙන්නේ E74 එකේ ඉඳලා D10 වලට ගියපු අයට D10 එකට යන්න කලින් E74 එකේ අවුරුදු දෙක ඉවර කරලා නැත්නම් එයාට අවුරුදු දෙක ඉවර කරලා තමයි අනිවාර්යෙන් F2R එකට යන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව D10 එකට ආපු අය D2 එකේ ඉඳලා ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකේ ඉඳලා ගැටලුවක් නැහැ. එයාලගේ අධ්‍යාපන සුදුසුකම් අනුව එයාලට F2R එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට එයාලා මේකට අපිට ඇතුළත් වෙන්න පුළුවන් මාර්ග දෙක ගැන සඳහන් කරලා තිනවා. එකක් තමයි අධ්‍යාපනය, අනිත් එක තමයි ආදායම. ඒ කියන්නේ අධ්‍යාපනය සහ ආදායම යන මාර්ග දෙකෙම පුළුවන් මේකෙන් එකක් භාවිතා කරලා ඔයාට වීසා එක ඇප්ලයි කරන්න. ඒකෙන් ස්ටුඩන්ට්ලාට තමයි මේ අධ්‍යාපනයේ සුදුසුකම් වලින් යන්න පුළුවන් වෙන්නේ. ආදායම කියන්නේ වැඩ කරන අයගේ ආදායම පෙන්නලා ආදායම හරහා ඔයාලට වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව යාලගේ ප්‍රධාන වශයෙන්ම පළාත් 4ක් වෙන වෙනම ඒ කියන්නේ එක එක පළාත්වල ABCD කියලා කාණ්ඩවලට කඩලා ඒ කාණ්ඩවල සමහර අය ඒවයි වැඩ කරන ගමන් බිස්නස් එකක් කරන්නත් පුළුවන්. සමහර පළාත්වල වැඩ කරන අතරතුරේ වෙනත් පළාත්වල බිස්නස් කරන්නත් පුළුවන් විදිහට අවස්ථරය දීලා තිනවා. ඒක අවශ්‍ය වෙන වෙලාවට එයාගේ පළාත අනුව එයා හොයලා බලන්න වෙනවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ ડોකියුමන්ට්ස් තමයි එයාලා ඉල්ලලා තියෙන්නේ. සාමාන්‍ය පරිදි પાස්පෝර්ට් එක ඕන. ඒකේ කොපි එකකුත් එක්ක ඊට පස්සේ ඔයාලා අර ඉමිග්‍රේෂන් එකකින් නිකුත් කරන ඇප්ලිකේෂන් එක ඊට පස්සේ પાස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ එකක් ඕන වෙනවා. ඒක වගේම ඒකට මානන් 10ක ගෙවීමක් කරන්න ඕන. ඊටත් අමතරව ඩෙන්ටිටි එක රෙජිස්ට්‍රේෂන් එකට සම්මාන නෝචර මාන 3.5ක මුදලක් ගන්නවා. ඊට පස්සේ ඩෙන්ටිටි එක ඉදිරිපත් කරන්න ඕන. ඔයාගේ දැනට කොරියාවේ භාවිතා කරන ඩෙන්ටිටි එක. ඊට පස්සේ අධ්‍යාපන සුදුසුකම් ගැන මෙතනත් නැවත සඳහන් වෙලා තියෙන්නේ මේක මේ D2 ඉන්න අයට එයාලට පුළුවන් එයාලගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න කොරියාවේ ඩිප්ලෝමා එකකට වඩා වැඩියෙන් තියෙන ඕන කෙනෙකුට F2R එක ඇප්ලයි කරන්න පුළුවන්. ආදායම විදියට ආදායම පෙන්වන අයගේ සාමාන්‍ය පවුලක් නම් 5 දිනකට අඩු නම් මානන් 3242ක් තමයි උපරිමයේ දාලා තියෙන. ඒකෙත් පළාත් අනුව ආදායම වෙනස් වෙනවා. මීට වඩා ඔක්කොම හැම පළාතකම අඩුයි ගන්න. ඒකේ chart එක මම වෙනම දාන්නම්. ඔයාගේ පළාතට අදාළව ඔයාලට පුළුවන් ඒකේ ආදායම කීයක් තියෙනවද කියලා බලන්න. ඊළඟට තියෙන්නේ ඔයාගේ පදිංචිය සම්බන්ධව සනාථ කරන ලියකියවිලි. ඒකෙදී ඔයාගේ ගෙදර ඇග්‍රීමන්ට් එක හරි ඔයාගේ නම්බරටම ගයක් තියෙනවා නම් ඒකේ ඔප්පුව හරි ඉදිරිපත් කරාම හරි. ඊට පස්සේ ඔයා වැඩ කරන ආයතනය සමග සම්බන්ධ ලියකියවිලි කීපයක් ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි චේචික් ජොමියන්ස් වර්කින් එක්ස්පීරියන්ස් ලෙටර් එක. ඊට පස්සේ ඔයා දෙන්න ඕන සෞභ්‍යතුම්බුක්ජන් ඒ කියන්නේ කම්පැනි එකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක සහ කම්පැනි එකත් එක්ක ඔයාගේ තියෙන සේවා ගිවිසුම ඇග්‍රීමන්ට් එක. ඒ වගේම ඔයා වෙනම ඔයාගේම ව්‍යාපාරයක් කරනවා නම් ඒකට අදාළ වෙන ඩොකියුමන්ට්ස් ටිකත් ඔයා ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඊළඟට 7 වෙනි කාරණා විදිහට පොලිස් සහතික ඉදිරිපත් කරන්න ඕන. ඒක ඔයාට ඔන්ලයින්ම කොරියාවේ ඉඳගෙනම ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට ලංකාවට යන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් කලින් මාස 2-3කට විතර ඇප්ලයි කරාම හරි. ඊළඟට අවශ්‍ය වෙන්නේ භාෂාව සම්බන්ධ ඩොකියුමන්ට් එක. ඒක සාවේ හරි ටොපික් හරි ලෙවල් 4 වලට වඩා වැඩියෙන් තියෙන්න ඕන. ඒ වගේම ඔයා වැඩ කරන ආයතනයෙන් ඔයාට ගන්න තියෙන ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. මේකේ තියෙන ඩොකියුමන්ට් එක යාලට පෙන්නනවා. එයා ඒක හරියටම අරගෙන දෙයි. ඒ කියන්නේ ටැක්ස් රිපෝට් එක සහ ඒගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් මෙයන්දන් එක කියන්නේ ඒගොල්ලන්ගේ නම් ලිස්ට් එක 10 ඔයා වැඩ කරන්න බලාපොරොත්තු වෙන පළාතට අදාළ වෙන රෙකමෙන්ඩේෂන් එක. ඒක පළාත් සභාවෙන් හරි නගර සභාවෙන් හරි ගම් සභාවෙන් හරි ඔයා වැඩ කරන්න වීසා එක ඇප්ලයි කරන්න අයිඩියා කරන් ඉන්න පළාතෙන් අදාළව ගන්න ඕන රෙකමෙන්ඩේෂන් එක තමයි 10. 11 විදිහට වේගුගින් චිගප් සිංගොස ඒක ඇත්තටම අර කලින් වීසා වලදී වගේම ඒක වෙනම ඔයාලට මේකෙම ස්ක්‍රීන් එකේම දාන්නම් ඒක බලා ගන්න පුළුවන්. 12ක් ක්ෂය රෝගය සම්බන්ධව මෙඩිකල් රිපෝට් එක ඒකත් ලංකාවට ගිහලා මාස 6කට වඩා හිටියොත් තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ රිපෝට් එක ඉදිරිපත් කරන්න. ඒ වගේම 13 විදිහට ඒ පළාත් වලට අදාළව වෙන වෙනම එක එක ප්‍රාදේශ සභා හෝ පළාත් සභා වලින් වෙනම ඩොකියුමන්ට්ස් මොනවා හරි ඒගොල්ලෝ යෝජනා කරන්න පුළුවන්. ඒ පළාත් වලට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කොහොමයක් පළාත් වල එහෙම කරදරකාරී විදිහට යෝජනා කළා නැහැ වෙනත් ලියකියවිලි ඉදිරිපත් කරන්න කියලා. එයාලත් බලන්නේ උපරිමයෙන්ම මේ වීසා එක ගොඩක් අයට ලබා දෙන්න. පැහැදිලි කරපු ඩොකියුමන්ට්ස් ඔක්කොම ඔයාලට ඉතාම පහසුවෙන් සරලව හදාගන්න පුළුවන් ලියකියවිලි. බලන්න ඔයාගෙත් කම්පෙයාර් කරලා ඔයාගේ වීසා එකටත් යන්න පුළුවන්ද කියලා මේ ඩොකියුමන්ට්ස් එක.